ආයුබෝවන් සියලු දෙනාට ලක්ෂණ ලෝකයේ YouTube channel එකට ආදරයෙන් ඔයාලා පිළිගන්නවා. අදත් අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ආවා කේන්දරයක වැදගත්ම මාතෘකාවක්. ඒ තමයි ජ්‍යොතිෂයේන අපේ භාග්‍ය ස්ථානය ගැන පුණ්‍ය කර්මය පෙර ආත්මවල කරපු හොඳ පින් ඒ වගේ දේවල් ඵල දෙන්නේ ඒ වගේ දේවල් වලින් අපිට ලැබෙන වාසි සමාජයට ලැබෙන ගෞරව ඒ දේවල් අද ඕගොල්ලන්ගේ කේන්දරේ තියනවාද කියලා බලන්න තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. ගොඩක් අය මම ජනක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක් අය හදාම් පරිශාත් කරගත්තා. දැනටත් ගොඩක් WhatsApp පණිවිඩ ලැබෙමින් පවතිනවා. ඒ හැමෝගෙම කේන්දර පුළුවන් වෙලාවට බලලා කාර්ය බලන ඕන අවස්ථාවක බලලා යවල ඇති. ගොඩක් අයට මේ සත්‍යතාවය මනවින් ඔප්පු වුණා. එහෙනම් අද අපි වීඩියෝ එක බලමු මේ පූර්ණ පුණ්‍ය ශක්තිය ඔබේ කේන්දරේ ලැබෙන්නේ කොහොමද කියලා. ඒක අපි බලන්නේ මේ 9 වෙනි භාවයෙන්. කේන්දරයක 9 වෙනි කොටුවෙන් තමයි අපි මේ පුණ්‍ය භාවය බලන්නේ. ගොඩක් දෙනෙක් මේ අහන ප්‍රශ්නයක් තමයි මගේ කේන්දරේ 9 වෙනි කොටුවේ කිසිම ගහයක් නැහැ. මට පින් නැද්ද කියලා. නැහැ. 9 වෙනි කොටුවේ ගහයක් හිටියේ නැතත් ඒ 9 වෙනි කොටුව අයිති ගහයා 9 අධිපති ඔබේ කේන්දරේ ඉන්නේ කොතැනද කියන එක මත ඔබේ පූර්ණ පුණ්‍ය ශක්තිය තීරණය වෙනවා. තේරුණාද? එහෙනම් අද 9 අධිපති 1 4 7 10 යන කේන්ද්‍රස්ථානයක 1 4 7 10 යන කේන්ද්‍රස්ථානයක හෝ 5 9 කියන ත්‍රිකෝණ ස්ථානයක හිටියොත් ඔබට පූර්ණ ආත්මීය මහා පින් මහිමයක් තියෙනවා. තේරුණාද? විශේෂයෙන් 9 අධිපති 4 වෙනි කොටේ උච්ච වෙලා හිටියොත් පෙර ආත්මවල කරපු මහා පින් නිසා මේ ආත්මේ යාන වාහන ඉඩම් ගෙවල් දරවල් කිසිම අඩුපාඩුවක් නැතුව ලැබෙනවා. තේරුණාද? මම ඉදිරියේ මේ වගේ වීඩියෝ එකක් ගෙනල්ලා ඇති ඕගොල්ලන්ට. ඒ ගැනත් මේ ගැනත් ඒ දවස්වල කතා කරා. නමුත් අපිට තවත් මේක පැහැදිලි කිරීමක් හැටියට තමයි මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ. ඉදිරියේ තව විශේෂ වීඩියෝ ගොඩක් ගේනවා. ඒ හැමෝම මේ සම්බන්ධලා ඉන්න හැමෝටම මගේ channel එකට එකතු වෙලා ඉන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා නැත්නම් අද subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ හැමෝටම මගේ channel එකට එකතු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. වීඩියෝ එක බලලා අවසානයේ අමතක වුණා නම් ඒක නැවත බලලා subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් විශේෂයෙන් 9 වෙනි අධිපති 4 වෙනි කොටේ උච්චල හිටියොත් පෙර ආත්මවල කරපු මහා පින් නිසා මේ ආත්මේ යාන වාහන ඉඩ ගණන් ගෙවල් දරවල් වගේ ඒවා ලැබෙනවා. අපි බලමු 9 වෙනි එකේ ගහයන් ඉන්නකොට ලැබෙන ප්‍රතිඵල කොහොමද කියලා. අපි බලමු ගහලව රජුරු අපේ රවි ගහයා 9 වෙනි කොටේ හිටියොත් පියාගේ විශාල ආශිර්වාදයක් හා දීපල හිමි වෙන්න තියෙනවා. සමාජයේ ඉහළ පදවි තානාන්තර රාජ්‍ය ගෞරව ලැබීමේ පූර්ණ පිනක් තියෙනවා. ඔබේ කේන්දරේත් මේ 9 වෙනි කොටුව පරික්ෂා කරගන්න පුළුවන් ළඟ කේන්දරේ තියෙනවා. නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ හදාන පරීක්ෂාව සම්පූර්ණ හදාන පරීක්ෂාවත් මට කියලා කරගන්න පුළුවන්. ඒකටත් මම අවසානයේ මගේ ජංගම දුරකථන අංකයේ WhatsApp නම්බරය කියන්නම්. ඊළඟට සඳු ඊළඟට චන්ද්‍රයා 9 වෙනි කොට වීඩියෝ පිරිසිදු මනසක් කරන කරුණාවන්ත හදවතක් හම්බ වෙනවා. ජලයෙන් විදේශ ගමන් වලින් මවගෙන් වාසනාව පෑදෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ සඳු ගහයා 9 වෙනි කොට හිටියොත්. ඊළඟට අපේ චණ්ඩියා කුජ 9 වෙනි කොට හිටීමෙන් නිර්භීත ගැන ධෛර්යවන්ත පෞරුෂයක් ලැබෙනවා. ඉඩකඩම් දීපල සම්බන්ධයෙන් පූර්ණ වාසනාවක් තියෙනවා. තේරුණාද? ඒ 9 වෙනි කොටුවේ අපේ කුජ ගහයා අඟහරු ගහයා හිටියොත්. ඊළඟට බුද්ධ නාමයේ සිටීම බුද්ධ ආදිත්‍ය යෝගය සෑදෙනවා. බුද්ධ නාමයේ සිටීම
උසස් අධ්‍යාපනයේ තීක්ෂණ බුද්ධිය ලේඛනයේ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ වලින් ජයග්‍රහණය ලැබීමේ පූර්ව පින තියෙනවා මේ 9 වෙනි කොටුවේ බුදගාය සිටීමේ. තේරුණාද? ඒක තමයි අවශ්‍යම දෙයක්. ඒ බුදගාය සිටින අය දන්නවා. ඔබ කේන්දරේ බලන්න මෙන්න මේ උසස් අධ්‍යාපනයේ තීක්ෂණ බුද්ධිය වගේ දේවල් මේ 9 වෙනි කොටුවෙන් බුදගාය හිටියොත් ලැබෙනවා. මේ කේන්දරක ඇති ඉහළම පුණ්‍ය යෝගය තමයි මේ ගුරු ගහය ඊළඟට ඉන්න එක. අපි ගුරු ගහය හිටියොත් මේ වටිනාම ගහය හිටියොත් 9 වෙනි භාවයේ ගුරු ගහය 9 වෙනි භාවයේ සිටින අය ගුණ ධර්ම වලින් පිරිච්ච අය. නිරෝගී ඒ වගේම සමාජයේ ඉහළම ගෞරව ලබන අය ධර්මයට ලැබී අය. තේරුණාද? ඊළඟට සිකුරු කලාත්මක හැකියාවන් සැපපාසු ජීවිතයක් හොඳ විවාහයක් සහ ධන ලාභ හිමිවීමේ පූර්ණ වාසනාව තියෙනවා මේ සිකුරු 9 වෙනි සිටින අයට. ඊළඟට සෙනසුරු ජීවිතයේ මුල් කාලේ යම් ප්‍රමාදයෙන් ඇති කරත් පසුව ජීවිතයේ දෙවෙනි භාගයේ තාම ස්ථාවර දියුණුවක් සහ ගැඹුරු ආගමික ආත්මීය අවබෝධයක් ලබා දෙනවා මේ සෙනසුරු ගාය 9 වෙනි සිටිනකොට. ඒ කියන්නේ ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තට මෙයා අරගෙන යනවා මේ 9 වෙනි භාවයේ සිකුරු මේ සෙනසුරු ඉන්න අය. සෙනසුරු ඉන්න අය ඒක දන්නවා තමන්ගේ ජීවිතේ මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ ජීවිතේ මැද භාගය කියන්නේ අවශ්‍යම කාලය තමයි මේ ආධ්‍යාත්මික පැත්තට මේ සෙනසුරු ගාය අරන් යන්නේ. ඒ කියන්නේ 9 වෙනි භාවයේ සෙනසුරු හිටියොත්. ඊළඟට රාහු කේතු 9 සිටීම. කියන්නේ විදේශ සම්බන්ධතා গুপ্ত විද්‍යාවන් හදිසි දියුණුවට මඟ පාදනවා මේ රාහු කේතු ගාය 9 වෙනි සිටීමේ. කේතු 9 සිටීමේ ආත්මීය දියුණුව සහ මෝක්ෂයේ පැත්තට තාම සුබයි. තේරුණාද? දැන් බලමු මේ පූර්ණ පුණ්‍ය ශක්තිය වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා. ඔබේ කේන්දරේ 9 වෙනි මොනතරම් බලවත් වුණත් අපි මේ ආත්මයේ පව් කළොත් ඒ පින යටපත් වෙන්න පුළුවන්. අපි කොච්චර මේ පින්දහම් කියන්නේ අපි කොච්චර දේවල් මේ උපත්යෙන් අරන් ආවත් කේන්දරේ මේ දේවල් තිබ්බත් 9 වෙනි මේ දේවල් තිබ්බත් ඒක බලවත් කරගන්න ඕන. ඔබගේ අපි මගේ කේන්දරේ ගුරු ගහේ ඉන්නවා. නමුත් මට මෙන්න මේ දේවල් තියෙන එක. අපි ඒක කියන්නේ අපේ පින හැංගිලා තියෙන්නේ. මේ පින මතු කරගන්න නම් අපි මේ ආත්මේ මේ පින් කරන්න ඕනේ. මේ ආත්මයක් පව් කළොත් ඒ පින යටපත් වෙනවා. ඒක තමයි අපේ මේ බෞද්ධ අපේ බෞද්ධ ආගමේ සංකල්පයට අනුව සිද්ධ වෙන්නේ. අපි ඒකට එහා අපිට යන්න බෑ. අපි අනිවාර්යයෙන් මේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්නම වෙනවා. ඒ වගේ තමයි මම හැමදාම කියන වගේ මේ පැත්ත දියුණු කරගත්තොත් අපිට මේ භෞතික දේවල් දියුණු කරගන්න අපිට නිකම්ම හම්බ වෙනවා. දේව ආශිර්වාදයේ අපිට නිතින්ම හම්බ වෙන්නේ අපි පින් කරොත්. ඒ වගේම 9 වෙනි යම් තරමකට දුර්වල වුණත් මේ ආත්මය කරන බෝධි පූජා සිල් රැකීම් අසරණයින්ට උපකාර කිරීම සහ ආගමික වතාවත් මගින් අපිට මේ පුණ්‍ය ශක්තිය නැවත ලබා ගන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔබේ කේන්දරේ මේ 9 වෙනි කොටුවේ ඉන්නේ මොන ගායද කියලා මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්නත් යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ලක්න ලෝකේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාගේ කේන්දරේ නිවැරදිව සම්පූර්ණ පරික්ෂා කරගන්න ඕන නම් පලාපල 075යි 26යි 94යි 462 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 075යි 26යි 94යි 462 අංකයට WhatsApp පණිවිඩය යොමු කරන්න සම්පූර්ණ හඳහන් පරික්ෂාව කරවා ගැනීම සඳහා. පුළුවන් හඳහනේ පිටපතක් ෆොටෝ එකක් ගහලා WhatsApp නම්බරයට දාන්න. නැත්නම් සම්පූර්ණ කියන්නේ උපන් දිනය උපන් ස්ථානය වගේ උපන් වෙලාව ඒ තුන හරියට නිවැරදිව සටහන් කරන්න. වඩාත් ලේසි පහසුයි මට ඔයගේ හඳහන් ෆොටෝ එකක් වගේ දාලා WhatsApp නම්බරයට දාන්න පුළුවන් නම්. එතකොට අර ඉක්මනින් බලාපොල ලබා දෙන්න පුළුවන්. නැත්නම් ඒක මට කේන්දරේ ඕගන් මුල ඉඳලා හදන්න වෙනවා. අර තොරතුරු විතරක් ලැබුණාම. ඒක ගැටලුවක් නෑ මට. නමුත් අර පොඩි තව ලැබෙන තව අනිත් අයගේටත් අවස්ථාව පරක් වෙන්න පුළුවන් එතකොට.
එහෙනම් හැමෝගෙම එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අද වීඩියෝ එක නිමා කරනවා. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.